කොහොමද ඉතින් කට්ටියට ඔන්න අදත් අලුත්ම ගේම් ප්ලේ වීඩියෝ එකක් කරගෙන ආවා. ඉතින් ගයිස් අපි අද මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ මායා කොස්සක් පදින්න යන එක. ඉතින් මේ ගේම් එකේ තියෙනවා ගයිස් මායා කොස්සක්. ඉතින් ඕගොල්ලෝ මායා කොස්සක් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැද්ද? මායා කොස්සක් කියන්නේ ගයිස් ඕගොල්ලෝ හැරි පොටර් බලලා තියෙනවා නම් ඕගොල්ලෝ දන්නේ නැති. හැරි පොටර් කතාවේ තියෙනවානේ මායා කොස්ස අර උඩින් යන්නේ අර කොස්සක නැගලා. ඉතින් ඕගොල්ලෝ බannන් හිතන මේ හැරි පොටර් බලලා නැති කෙනෙක් නම් ඉන්න විදියක් නැහැ. ඉතින් අන්නේ හැරි පොටර් එකේ වගේ තියෙන මායා කොස්සක් මේ ගේම් එකෙත් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ලොකේෂන් එක වශයෙන් දාගන්න ඕන. අර කනත්තක් බැලුවනේ අපි මීට කලින්. මම ඊට කලින් වීඩියෝ එකක් ගෙනාවා ගයිස් ආතල් කනත්ත කියලා. ඒ අර කනත්ත බලන වීඩියෝ එකක්. අන්නේ කනත්ත ඇතුලේ තමයි මේ ප්ලේස් මේ කොස්ස තියෙන්නේ. හරිද? ඒක නිසා ඔයගොල්ලෝ මේ කනත්තට ලොකේෂන් දාගත්තා නම් හරි. ඉතින් දැන් අපි කනත්තට යන්. ඉතින් ඒ වීඩියෝස් බැලුවේ නැත්තම් පොඩ්ඩක් බලන්න. හරිද? ඉතින් මං කලින් කරපු වීඩියෝස් ටිකක් බලන්න. මම මොනවද කරලා තියෙන්නේ ඒවා ගයිස් බලන්න පොඩ්ඩක්. ඔය නිකන් chill එකේ ඉන්න වෙලාවේ පොඩ්ඩක් බලන්න. ඉතින් ගයිස් අනිවාර්යෙන් channel එක subscribe කරලා නැත්තම් channel එක subscribe කරලා 1k ගහන support එකක් දෙන්න. අපි 1k වලට ගොඩක් ලං වෙලා ඉන්නේ. ඒක නිසා 1k ගහන support එකක් දෙන්න. ඒ වගේම වීඩියෝ එකට like කරේ නැත්තම් අනිවාර්යෙන් like කරලා support එකක් දෙන්න. ඉතින් ඔයගොල්ලෝ දාන්න හැමදේම වගේ මේ game එක සම්බන්ධව comment කරගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ දවස් ටිකේ වීඩියෝ ටිකක් දාන්න පරක් වුණා. මේ මං කියන්නේ මේ පොඩ්ඩක් රෑ වුණා වීඩියෝස් ටිකක් දානකොට මේ පොඩි මං මේ වැඩ වගේක් තිබ්බා. ඒ වැඩත් එක්ක පොඩ්ඩක් පරක් වුණා මේවා දාගන්න. ඉතින් අපි දැන් යන්න ඕනි ගයිස් කනත්තට. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවේ නැත්තම් බලන්න අනිවාර්යෙන් මේ ඉස්සරහනේ ලොකේෂන් එක තියෙන්නේ. අන්න ඒක තමයි මේක තියෙන්නේ මේ මොකද්ද මේ මායා කොස්ස. හරිද? හැරි පොටර් එකේ තියෙන ඔයගොල්ලෝ දන්නවනේ හැරි පොටර් කියන්නේ මොකද්ද කියලා. ඉතින් මෙන්න ගයිස් කනත්ත මම මේ ගැන වෙනම වීඩියෝ එකක් ගෙනාවා. ඒක බැලුවේ නැත්තම් බලන්න. මේ ආතල් කනත්ත කියලා තමයි thumbnail එකේ තියෙන්නේ. මම මේක ගැන full review එකක් කරා ඒ වීඩියෝ එකේදී. බැලුවේ නැත්තම් බලන්න. හරිද? ඉතින් එච්චර තමයි මම කනත්ත ගැන නම් මුකුත් කියන්නේ නැහැ. ඉතින් ගයිස් මෙන්න මෙතන මේ තියෙන ඔයාලට පේන ඇති මෙන්න මේක තමයි මායා කොස්ස අර හැරි පොටර් එකේ තියෙන්නේ. ඉතින් මේක උඩ නැගලා අපිට යන්න තමයි තියෙන්නේ. මෙන්න මේක තමයි අපි අද පදින්න යන්නේ. පොඩ්ඩක් පදින්න නම් චුට්ටක් අමාරුයි. කමක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි නැග්ගාම තියෙන්නේ. ඉතින් අපිට මේ ඉස්සරහට යන විදිහට වාහනයක යනවා වගේම තමයි ඒ කන්ට්‍රෝලර්ස් ටිකම තමයි තියෙන්නේ. වෙන මුකුත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් යන්න තියෙන්නේ. හරිද? මේ විදියට උඩට යන්න පුළුවන්. උඩට යන්න මම හිතන්නේ උඩට වෙනම ගන්න ක්‍රමයක් නැහැ. මේ මට උඩට ගන්න ක්‍රමයක් නම් තේරෙන්නේ නැහැ ගයිස්. කොහොමද දන්නේ ගන්නේ? මේ ඔයාලට මේ ලොකු කොළ පාට බටන් එකෙන් ඉස්සරහට යන්න පුළුවන්. මම හිතන්නේ රතු පාට බටන් එකෙන් පිටිපස්සට. එතකොට අර මේ අර බෝතලයක් වගේ තියෙන. ඒකේ බුවාම වේගෙන් යන්න පුළුවන්. අර මේ ඔයි පැත්තෙන් අර නිකන් තියෙන කූරක් වගේ එකක්. ඒකෙන් මේව කරාම ගයිස් මේක නවතිනවා. හරිද? කියන්නේ කඩාගෙන වැටෙනවා වගේ. අන්න ඒක තමයි වෙන්නේ. ඉතින් අනිත් අර ඊතල ඇරෝ කීස් වලින් මේ හරවන්න තියෙන දෙපැත්තට හරවන්න. ඉතින් ඕක තමයි ගයිස් මෙන්න මේ විදිහට තමයි. ඉතින් මට එක්කෙනෙක් කමෙන්ට් කරලා කියලා තිබ්බා මේ මායා කොස්ස පදිමු කියලා. ඔන්න ඉතින් ඉල්ලපු වීඩියෝ එක ගෙනාවා. ඉතින් අන්න ඒ වගේ ඔයාලත් කමෙන්ට් කරගෙන යන්න මේ ගේම් එකේ තියෙන දේවල්. මම දන්නේ නැති දේවල් සමහරට තිබ්බොත් මම අරන් එන්නම්. මම මේකට කලින් දැක්ක කනත් ඒ වීඩියෝ එකේදී මම ඕගොල්ලන්ට මේක චුට්ටක් පැදලත් පෙන්නුවා. මං එදා කිව්වා මම හිතන්නේ මං වෙන වීඩියෝ එකක් ගේන්නම් කියලා. හරිද? මට කමෙන්ට් කළාත් කියලා තිබ්බා ගේන්න කියලා. ඔන්න ඒක නිසා පොඩ්ඩක් ඉක්මනින් ගෙනා වීඩියෝ. ඉතින් ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා කමෙන්ට් කරන්න. එහෙනම් ගයිස් මං අදට ගිහින් එන්න ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් කරන්න. එහෙනම් ඔයාලට හැමෝටම සුබ දවසක්.